අයිබෝන් සුබෝදෑසනක් අද 2025 ජූනි මාසේ 19 වෙනිදා ඉන්සයිට් සිලොන් විත් දිසා YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ ආයි නැවත දේශපාලන කරලියට නැත්නම් දේශපාලන පොර පිටියට පළාත් සභා මැතිවරණය ළඟ එන බව කතා බහට ලං වෙනවා. කතා බහට ලක් වෙනවා. ඉතින් අපි දන්නවා මේ ඊපෙරද ජනාධිපතිතුමා බදු සතිය ආරම්භ කරමින් ප්‍රකාශයක් කළා අපිට ලබා දෙන බදු මුදල් වලින් 1 රුපියලක්වත් නාස්ති කරන්න එහෙම නැත්නම් වංචා කරන්න නැහැ කියන කාරණේ එතුමා පැහැදිලි කරා. හරි? හැබැයි අපි දන්නවා මේ පළාත් සභාව කියන්නේ දිගින් දිගට කතා වෙච්ච සුදු අලිය කියන කතාව. ඒ වගේම තමයි ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් අනුර දිසාන ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂය මේකට මුලින්ම විරුද්ධ වෙච්ච ආයතනයක්. හැබැයි මැතිවරණ කාලේ නම් මේගොල්ලෝ මේකට විරුද්ධ වෙනවා කියලා කිව්වේ නැහැ. මට මතක විදිහට කෙසේ වෙතත් පළාත් සභාව මේ රටට ඕනෙම නැති අවශ්‍යම නැති ආයතනයක්. හරිද? හැබැයි මේ රටේ ජනතාව දැන් ආයි මේ සියල්ල අමතක වෙලා වගේ තමයි බොහෝ අය හැසිරෙන්නේ. මම ඉස්සෙල්ලාම කියනවා මේ පළාත් සභාව නැවත තියෙනවට නැවත ගේනවට මම විරුද්ධයි. ඒ වගේම ඔබටත් කියනවා කරුණාකරලා මේ නාස්තිකාර ආයතනය මේ සුදු අලියව නඩත්තු කරන්න ඔබේ බදු මුදල් පාවිච්චි කරන්න එපා කියන පණිවිඩය ජනාධිපතිතුමාට සහ මේ ආණ්ඩුවට දෙන්න. හරිද? මේ පළාත් සභාව පිටවන්න හේතුනේ අපි දන්නවා මේ රටේ ජනමාර්ග ප්‍රශ්නයක් තියෙනවා කියලා හඳුන්වපු නිර්මාණය කරපු අයම තමයි. ඒකට ජේ.ආර්. ජයවර්ධන මේ රටේ ජනාධිපති ඉන්දියාවත් එක්ක තිබුණා ගැටුමක් ඉන්දියාවත් එක්ක හැප්පෙන්න ගියා. ඊට පස්සේ මොකද කරේ? ඉන්දියාව ගුවනින් අපිට පරිප්පු දැම්ම යාපනයේ. ඒ පරිප්පු දාපු එකට ජේ.ආර්.ට චූ ගිහිල්ලා කක්කා ගිහිල්ලා බය වෙලා තමයි මේ පළාත් සභාව හඳුන්වා දුන්නේ. මොනවාද මේ ඇඳරි නීතියක් දාගෙන තමයි මේ වගේ සමහර ජූසුම් අස්සම් කරේ ඒ කාලේ. ඒක නිසා අපි කියනවා මේ වර්තමාන රජයට කරුණා කරලා මේ දූෂිත පළාත් සභා ටික නැති කරලා දාන්න. මේ පළාත් සභාව නිසා වුණේ එකක් පළාත් වලට අසාධාරණයක් වුණා. විශේෂයෙන්ම උතුරු පළාතේ නැගෙනහිර පළාතේ දැඟලුවට ඒගොල්ලන්ගේ සංවර්ධනය අඩා වුණා. ඒගොල්ලෝ නැති වෙලාම ගියා ওই පළාත් සභාව නිසා. ආණ්ඩුකාරවරු 9 දෙනෙක් අපි නඩත්තු කරනවා අපේ සල්ලි වලින්. 7-5 වැඩක් නැති නිකන් පින්පඩි ගන්න ආණ්ඩුකාරවරු 9 දෙනෙක් අපි නඩත්තු කරනවා. පින්පඩි ගන්න. සේවකයෝ ලක්ෂයකට වැඩි පිරිසකට පළාත් සභාව තුල සම්බන්ධ ආයතන වල ඉන්න ලක්ෂයකට වැඩි පිරිසට අපේ මේ ගෙවන බදු මුදල් වලින් අපි පින්පඩි දෙනවා. කවුරු හරි මාත්‍ර තර්කයක් ගොඩනගන්න කියන්න පුළුවන් නම් පළාත් සභාව වලින් අතර මොනවද වෙන්නේ මේ රටට? උතුමන්ද පළාතේ නම් අධ්‍යාපනය ඉවරයි. දැන් අධ්‍යාපනය 9 වෙනි තැන ওই මේ පළාත් සභාව නිසා. හරිද? කුෂිකර්මයේද වාරි මාර්ගද ඒ සියල්ල විනාශ වෙලා තියෙන ওই පළාත් සභාව නිසා. සංචාරක කර්මාන්තයේද හරිද? විනාශ වෙලා තියෙන්නේ මේ පළාත් සභාව නිසා. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ පළාත් සභාව නවත්තන්න. නේද? දැන් අපි මේ ජාතික ජන බලවේගයට බලයට ගේන්න අපි උදව් කරේ. අපි ඡන්දේ දුන්නේ. මගේ පවුලේ අය ඡන්ද දුන්නේ. මගේ යාළුවෝ සහෝදරයෝ ඔක්කොම ඡන්දේ දුන්නේ. මේ රට නවමාවතකට ගෙනියනවා කියලා අපිට පොරොන්දු වෙච්ච නිසා. අපි අහනවා කොහේ පොරොන්දු? දැන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වැඩි පිටු ගාණක් තියෙන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. මේ තියෙන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. දැකලා නැති අය බලා ගන්න. මේ තියෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. මේකේ වැඩි පිටු ගාණක් තියෙන්නේ 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට. ඒ සංශෝධනයේ ගෙනල්ලා අඩු ගානේ සංශෝධනයේ තියෙන දේවල්වත් පළාත් සභාවලට ඔය කිසිම රජයක් දුන්නේ නැහැ.
ලොකු වැව් ටික මධ්‍යම ආණ්ඩුවේ, පොඩි වැව් ටික පළාත් සභාවේ. ජාතික පාසල් ටික මධ්‍යම ආණ්ඩුවේ, පොඩි පාසල් ටික පළාත් සභාවේ. හරිද? ඊළඟට ලොකු රෝහල් ටික මධ්‍යම ආණ්ඩුවේ, පොඩි රෝහල් ටික පළාත් සභාවට. බලය හරියට බෙදුවේ නැහැ. බලය හරියට බෙදන්නෙත් නැහැ මේගොල්ලෝ. එහෙමනම් මොකටද මේ පළාත් සභාව? අනිත් එක පළාත් සභාව ඕනේ නැහැ. දැන් අපි දන්නවා දැන් පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන මැතිවරණයේ අපි කියමුකෝ ඒවා ටික ඕනේ කියලා. ඒවත් ඕනේ නැහැ ඇත්තටම. ඒකට පුළුවන් අධිකාරි වලින් වැඩ කරන්න පුළුවන් මේ පළාත් සභාව කරන දේ කමන්නේ ඕනේනේ මේගොල්ලන්ට. දේශපාලනය කරන්න. ඒක පිළිටව ගන්නකො. ඒකෙන් ගමේ සංවර්ධනය සිද්ධ වෙනවා. ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම්ලා හරහා රටේ පරිපාලනයේ පල්ලෙහාට ගලාගෙන යනවා සිද්ධ වෙනවා. මොකටද පළාත් සභාව? දැන් අස්තසුම දෙනවා. අස්තසුම දෙන්නේ පළාත් සභාවද මධ්‍යම ආණ්ඩුව. මධ්‍යම ආණ්ඩුව. හරිද? ඒ නිසා අපි කියන්නේ මේ පළාත් සභාව කියන එක ඕනේ මේ අපි නඩත්තු කරන මේ සුදු අලිය දූෂණයෙන් පිරිච්ච දූෂණයෙන් වැහිලා ගිය. හරිද? පහුගිය කාලේ මේක තුල මේක ඇවිල්ලා මේ දේශපාලන හොරු බිහි කරන පාසලක් වගේ පළාත් සභාව කියන්නේ. රාජ්‍ය නිලධාරීත් එහෙම මේ රාජ්‍ය ලක්ෂයකට අධික රාජ්‍ය නිලධාරීන්ගෙන් ජනාධිපතිතුමෝ වැඩක් ගන්න මේ ආයතනය අහෝසි කරලා දාන්න. නේද? මේ රටේ ජනතාවත් සමහරක් අය ටික ඒක ගහවරිලා වගේ. මොකද දේශපාලන පක්ෂ කැමති නැහැ පළාත් සභාව අහෝසි කරන්න. මොකද ඒගොල්ලන්ට ඕනේ. ඒගොල්ලන්ට යපෙන්නේ ඒගොල්ලන්ගේ කට්ටියට රස්සා දෙන්න. නෝන පළාත් සභාවේ මහත්ය මධ්‍යම රටේ. එහෙමනේ යන්නේ. නැත්තම් දරුවා පළාත් සභාවේ අම්මා තාත්තා මධ්‍යම ආණ්ඩුවේ. එහෙ පාර්ලිමේන්තුවේ. මේ දූෂිත ආයතන කරුණාකරලා නවත්තන්න. මේක තියෙනකන් මේ රටට සුගතියක් නෑ. මේ ආණ්ඩුව නෙමෙයි මොන ආණ්ඩුවාවත් අපි කියනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මේ පළාත් සභාව තියෙනකන් මේ රටේ සංවර්ධනයට යොදාගත හැකි මුදල් නාස්ති කරනවාමයි මේ පළාත් සභාව. මේවත් තියෙනකන් මේ රටට මෙරට දියුණු කරන්න බෑ. රට කරයි ඔයගොල්ලෝ. මෙරට දියුණු කරන්න බෑ. දියුණු ආර්ථිකයකට හදා ගන්න බෑ. අවුරුද්දකට කෝටි 35000කට වැඩි ඕනේ මේ පළාත් සභාව නඩත්තු කරන්න. කෝටි 35000කට වැඩි ඕනේ. තේරුණාද? ඒ සල්ලියට ගන්න බදු මුදල් ඔබතුමා මේ ජනාධිපතිතුමා කිව්වට එක රුපියලක්වත් නාස්ති කරන්නේ නැහැ කියලා නාස්ති කරන්නේ ඒ සල්ලි තමයි. දැනුත් මේ වෙද්දි මේ මාසේ පඩි ගෙවන්නේ අපෙන් ගන්න බදු මුදල් වලින්. මේ රටේ ජනතාවගේ හූර ගන්න බදු මුදල් වලින්. තමයි දැනුත් මේක නඩත්තු කරන්නේ. මේ සුදු අලියව. මේ රටේ මොනවා වෙලාද අපිට තේරෙන්නේ. කරුණාකරලා මේ වැඩේ පවත්තන්න එපා කියන ඉල්ලීම අපි ආණ්ඩුවට කියනවා. මේ රටේ ජනතාවටත් කියනවා. ඔබ දුක් මහන්සියෙන් දුක් විඳලා හම්බ කරන මුදල් ටික නැවත ආණ්ඩුවට ගෙවලා ඒ ගෙවන මුදල් ටික මේ සුදු අලියව නඩත්තු කරන්න මේ හොර ගුහාව පවත්වාගෙන යන්න ඉඩ දෙනවා නම් ඔබත් මේ රටේට ආදරය කරන පිරිසක් නෙමෙයි. ජනාධිපතිතුමා ඇතුළු පිරිස කියනවානේ මේකට ආදරය කියලා මේ රට හදනවා කියලා. ඔබට මම අභියෝග කරනවා ඔය පළාත් සභාව කියනකම් මේ රට හදන්න බෑ. මොකද මේ රටේ සංවර්ධනයේ යොදවන මුදල් ටික අර පැත්තෙන් ඔක්කොම ගිලිනවා පළාත් සභාව. බලන්න දුවන වාහන ප්‍රමාණය පළාත් සභාවත් තුන. මොනතරම් වාහන සංඛ්‍යාව එහාට මෙහාට යනවද බලන්න දවසකට. ඇයි? හැබැයි දිස්ත්‍රික් ලේකම්තුමා, පාසල් ලේකම්තුමාලා, දිස්ත්‍රික් ලේකම් නිලධාරී ඒගොල්ලෝ වැඩක් කරනවා. උප්පර සහතික දෙන්නේ පාසල් ලේකම් කාර්යාලයේ නම් මරණ සහතික දෙන්නේ එතනින් නම් දඩ මුදල් ටික ගියවන්නේ එතනට නම් ව්‍යාපාර ලියාපදිංචි පාසල් ලේකම් කාර්යාලයේ නම් අනිත් සියලු දේ කරන්නේ එතනින් නම් මොකද පළාත් සභාව. කල්පනා කරලා බලන්න. කරුණාකරලා මේ කියන මතය අපි නැවත ඉස්සරහට ගෙනල්ලා පළාත් සභාවකට එපා කියන බලපෑම අපි කරන්න ඕනේ. අපි මේ නිකන් ඉන්න ආණ්ඩුකාරවරු 9 දෙනෙක් අපි නඩත්තු කරන්නේ ඇයි? මේ ඉන්න පිරිස මදිවටද? පාර්ලිමේන්තු පළාත් සභාව නැවත තිබ්බොත් අමාත්‍යවරු ඇතුළු മന്ത്രിවරු 450ක් එනවා ආපහු තවත් අපි ඒගොල්ලෝ නඩත්තු කරන්න ඕනේ. පැහැදිලිව කියනවා මේ වැඩේ නවත්තන්න කියන ඉල්ලීම අපි ආණ්ඩුවට කියනවා.